එක්කමට සල්ලි ඕනේ නැත්තම් පොලිය ඕනේ. නැත්තම් පොලිය ඕනේ නැත්තම් සල්ලි ඕනේ. බල මට ওই දෙකේ එකක්වත් දෙන්නේ නැහැ. මට සල්ලි නොදී කට්ටි පැන්නොත් ඔය හැම අයියටම වෙන්නේ මේක තමයි. බලන්නකො මහත්තයෝ එයාගේ කොහෙන් කැපුවොත් කිලෝ එකයි. ඒක තමයි. ඇයි මොකද? පොලිසිය මුදලාලි ඔව් ඇයි? පොලි මුදලාලි තමයි. නැත්තම් ෂයාන් මීලංගද? නෑ ඇයි දැන් උඹ ආවේ? පොඩි කීයක් හරි ඉල්ලගන්න කියලා බැලුවේ පොලියට. ඔබ දන්නවනේ මං ගාව ඔය අසාධාරණ පොලි නෑ. 150යි පොලිය. ඒක තමයිනේ. අනේ මුගේ සාධාරණ පොලි මේ දවල් මුඩ හෙනයක්වත් ගන්න නැති හරි. ඒක නෙමෙයි. පොලිස් මොකටද? උඹලා ගෙදර කරන්ට් එක කපුව එක ගවන්නද? නෑ මුදලාලි. හෙට මගේ දෝනිගේ උපන්දින. ඉතින් එයාට පොඩ්ඩක් තෑග්ගක් දෙන්න කියලා. චුක් විතරක් උඹලා. හරි මට ඒව වැඩක් නෑ. උඹේ දෝනිට නෙමෙයි දෝනිගේ අම්මට තෑගි අරන් දුන්නත් මට වැඩක් නෑ. හැබැයි මට මගේ පොලිස් සල්ලි වෙලාවට හම්බෙන්න ඕන. පොලිසිරා මුදලාලි ඔයා දන්නවනේ මං වෙලාවට ඒ දේවල් ටික බේරන්න. පොලිසිලා මොකද්ද කිව්වේ බල්ලෝ? ඒකනේ කියන්නේ කියනකන් ඉන්නේ නෑනේ. පොලිසිලා මුදලාලි. ආහා. ඇයි දැන් උඹ ආවේ? මුගිතට උඹ බලන්නාව කියලා බං. උඹ බලන්න මේ වැඩි. බලන්න මුදලාලි. කන්න සල්ලි නෑ. කන්නත් නෑ බොන්නත් නෑ. ඉපැත දාත් දෙන්නකෝ. ඈ බං. දැන් කලින් අය වලට හිලව් වෙන්න ගෙනාපු බඩු ටිකත් මං ගාව. දැන් මේක දුන්නේ නැත්තම් බෝ කියනවා අපේ ගෙදර. ඒ මොකටද පොලි මුදලාලි ඒ? පේනවනේ උඹට. පොලිස් සල්ලි දෙන්නේ නැතුව ගෙනාපියුන් තමයි මේ ඉන්නේ. හොඳට අත කරා. හයි ගයිස් ඔයාලට වටිනා තෑග්ගක් දිනා ගන්න මෙන්න නියම අවස්ථාවක්. අපි මේ සබ්ස්ක්‍රයිබර්ස් 10ට යන ගමනේ අහමු ලෙස තෝරා ගන්න 10 දෙනෙක්ට වටිනා කීස් වෝචර්ස් 10ක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඕගලන්ට තියෙන්නේ ගයිස් පොඩි වැඩක් කරන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. මට හෝ මල්ලි මේ ඔයා සින්දුකුවාට මට කිසිම ප්‍රශ්නයක් නෑ. හරි උඹලා තද්ද දූෂණය කරන්න එපා. හරි මොනවාද මම කියන්නේ වැඩිද? ඒක තමයි මම උට පිස්සුවා. මල්ලි මේ කෑම්බුවා පරු ඵලයන්. හරි හෝ මේක ඔයාගේ ගම විතරක් නෙමෙයි මේක අපෙත් ගම. අපිට ඕන තැනක බෑලා සින්දුවක් කියලා අතලයක් ගන්න පුළුවන්. හරිද? කෑවනම් බිව්වනම් පවුඩ යන්න පුළුවන් ඉන්න ඕනේ. එයි ගියවල් මේ ඔයා කෑවනම් බිව්වනම් පවුඩ යන්න. මරගන්න පවුදේ. අනේ යකෝ මූට කෙලින් ඉන්න බන්න මුගේ කතාව බලපන්. මෙල්ල ඔය කට්ටුයි පේනද ලස්සනයි දෙන්න කට්ටේ. සේරම ඇටකස්නේ බා. මේ ඉවසන් හිටිය ඇයි මොකද්ද කියන්නේවා? මම මුණ ගහනවා හොඳේ. මල්ලි මම කාටක් බයිනේ මල්ලි නඩුල් බය මල්ලි. මේ අන්න පොලිසිය ගායනවා බා. බෝයාගෙන තමයි ආවේ. කොහමගේ පොලිස් සල්ලි? හරි පොලි මුදලාලි දවසිට ඉන්න තව පැය මට උඩ කෝය කොල්ලෝසු. තව පැය 5ක් විතර දිනවා. ඔයාලට පැය 5 ඉවරෙන්න කලින් අනිවාර්යෙන් ගෙනත් දෙන්න. පොඩි මේ පොලිස් සල්ලි අදින් ඔක්කොම ක්ලියර්. ඒ කොහොමද? මම ගෑනිට සල්ලි දුන්නේ නැහැ. උඹලව මගේ ඇරියට උඹලා ගෑණි මට වෙලාවට පොලිය බේරලා තියෙන්නේ. මම යන්නම් එහෙනම්. ආපහු ඕනොත් කියපන් මට. මොකද්ද බං ඒ කිව්වේ අරුපේ? ඔබට තේරුන්නේ නැද්ද මොකද කිව්වේ කියලා? නෑනේ බං. මොන ඇතිලාට උඹලා ගෑණිට කියලා පොලියත් එක්ක ගෙවාගෙන. එහෙනම් කවන්නේ. අනේ මගේ ලතා.
අඩෝ ආ කොමගේ පොලිසල්ලේ වෙලාර කලාට අම්බුවේ ඔයි හම්බෙන්න අඩෝ කොයකෝ මගේ පොලිසල්ලේ මාසකටත් කිට්ටොයි හරි හරිෝ අපසේ රුපියල්ලයි මං ගත්තේ උසිනිකන් ගෙදර තියෙන ඔක්කොම අරන් ගිහිල්ලා දැම්මා කියලා දැන් උඹෙන් ගන්න මොකුත් නෑ මට මේ තියෙන්නේ ගලවපන් ඔය ෂර්ට් එක සල්මයි ගලව ගලව ඔකත් ගලව දීපන් මොකද බංගේ මොකද අයිය දැක්කන අයියේ ඌ අසාධාරණ පොලිය දෙනවා දිවල මගේ පෞල් ජීවිතේ කන්නාව මං ඕක මරනවා අයියේ නෑ නෑ උමිට මේ එහෙම තමයි බා අසාධාරණකම් කියන දේ මේ ලෝකෙටම පොදුයි අසාධාරණකම් අපි නවත්තන්න ගියොත් මචං අපිටත් එන්නේ හිරේ විලංගුවට ලගින්න ඒ නිසා බං මේ ලෝකේ දෙවියෝ කර්මය කියලා දෙයක් තියෙනවා ඒ දේවල් වලින් මේ මිනිස්සුන්ට පරිස්සම් දෙයි බෝ හිතන්න එපා යථාර්ථයට මුහුණ දීපන්